guys ada හතරවෙනි දවස මේ හතරවෙනි දවසේ පොඩි ටාගට් එකක් තියෙනවා. ඒ කියන්නේ දවස් 15ක් ඇතුළත මම අනිවාර්යෙන් ලක්ෂයකමාරක් හොයන්න ඕන. ඒ කියන්නේ ඉතුරු කරන්න ඕන. ලක්ෂයකමාරක් ඉතුරු කරන්න ඕන. ඒ කියන්නේ දවසට සාමාන්‍යයෙන් 10000ක් වගේ ඉතුරු කරන්න ඕන තෙල් සහ අනිත් වියදම් ඇරලා. ඒවත් ඇරලා තමයි මේ 10ක් ඉතුරු කරන්න ඕන. ඊට පස්සේ දැන් චැලෙන්ජ් එකේ පළවෙනි දවස අද දවස පටන් ගත්තේ මීටරේ 55966න්. දැන් 10ක් ඇවිල්ලා දිනවා. මේ පළවෙනි අයර එකේ අද උදේම ආව මේ 659ක් ලැබුණා. අර ගොඩක් උදෙන්ම පටන් ගන්න කියලා හිතුවට අද 7:00මාර වුණා. කවන්නේ අද 4 වෙනි දවස මේ බලමු දවස් 15ක් ඇතුළත කියන්නේ දවස් 19 වෙනි දවස වෙනකොට මේ එකමාරක් මම ඉතුරු කරලා තියෙන්න ඕන. බලමු චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න පුළුවන් වේද කියලා. දැන් ඊළඟ හයර් එක ලැබෙනකම් මෙතෙන්ට වෙලා ඉන්නවා. බලමු. අයි දවසේ දෙවනි හයර් එක වැදුනා මේ වෙලාව 8:18යි. නුගේ ගොඩට වැදුනේ මේ පිකප් කරන්න යන්න දෙනවා. පිකප් එකට මීට 600ක් දුර යන්න ඕන. බලමු මේක ගිහිල්ලා අපිට කීයක් ලැබෙයිද කියලා. මේක වැදුනේ මේ ඌබේගෙන්. උදේ ආවේ නම් පික්මි එකේ. බලමු මේ ගිහිල්ලා වෙල බලමු. ගායිස් අන්තිමට ඌබේගෙන් වැදුන 6 එක එන්ඩ් කරනත් එක්කම මේ පික්මි එකෙන් තව 6 එකක් වැදුනා. දැන් පික්මි එකේ සම්පූර්ණව තියෙනවා 1188ක්. වෙලාව උදේ 9:14යි. ඌබේගේ තියෙනවා 400 ගාණක්. අද දවසේ 6ස් අඩුයි කොහොම හරි මේ උදේ වරුවෙත් මෙච්චරයි තියෙන්නේ. දැන් ඉන්නේ මෙන්න මේ වගේ තැනක. පේනෝනේ දැන් 6 එකක් වදිනවා එමු. කොස්වත්තට 6 එකක් වදිනවා. මේක ගන්නවද බලමු. කොස්වත්තට වදිනවා 6 එකක්. මේක ගියානේ. හරි ගමන්නේ. ඊළඟ 6 එක වදිනකම් ඉමු බලාගෙන. වෙලාව 9:05යි මචං. අතන හිටිය අය වදින්නේ. ඊට පස්සේ මෙතන මේ කොහොවල ෆ්ලයිಓවර් එක ළඟ ඉන්නේ. තාම බලාගෙන ඉන්නවා 6 එකක් වදිනකම් නෑ. ඉතින් වෙලාව මේ පේනවනේ. 9:05 නෙමෙයි සෝරි 9:55යි 10ට ළඟයි. එතකොට පැය දෙකමාරක් ගිහිල්ලත් තාම 6 එකක් සෙට් උන්නේ නෑ මට හරියට. 6ස් නම් වැදුනා කොළඹ පැත්තට. කොළඹ ඇතුළට ගියාම බෑ මචං මේ වෙලාවට මේ අද දවසත් එක්ක අමාරුයි. දැන් මෙන්න මෙතෙන්ට වෙලා 6 එකක් වදිනකම් බලාගෙන ඉන්නවා. ඔබේ කියන 6ස් වදින්නව නෑ මචං මේ වෙනවා. 467යි තියෙන්නේ මේ වෙලාවේ. බලාගෙන ඉන්නවා. ඉතින් තව කොච්චර වෙලා ඉන්න වේද දන්නේ නැහැ. බලමු. මෙතෙන්ට වෙලා ඉඳලා 6 එකක් ගන්න බලමු අපි. වෙලාව දැන් 9:57යි. 6 එකක් වැදුනා ජයවර්ධනපුර කෝට්ටේ. මීටර් 60ක් දුරින් ඉන්නේ. බලමු මේ 6 එක අරන් යන් අපි. දැන් ඉඳලා මේ 10:58 11ට ළඟයි 4 වෙනි ට්‍රිප් එක ගන්නකොට පිටකොට්ටේට යන්න තියෙන්නේ. දැන් ඉන්නේ මම මෙන්න මේ හරිය මේ බලමු මේ ට්‍රිප් එක ගිහලා එමු. පිටකොට්ටේට යන්න තියෙන්නේ. දැන් පිටකොට්ටේට අවසානට ආපු ට්‍රිප් එක දැන් එන්ඩ් කරා 350ක් ලැබුණා. ඒක කාඩ් පේමන්ට් එක තමයි ලැබුණේ. මේ අද දවසටම පැය 4 පළවෙනි පැය 4 ඒ කියන්නේ මම 7:00මාටනේ පටන් ගත්තේ. දැන් පැය 4ක් 3:00මාරක් 4ක් විතර ගිහිලා තියෙන්නේ. වෙලාව ඇවිල්ලා 11:16 වෙලාව. මේ පික්මි එකේ තියෙන 1538යි. එතකොට එතනින් ගියාම ඌබේගේ තියෙන්නේ 868යි. එතකොට 868යි මෙතන කීයද 1538යිනේ. 1600යි 2400ක වගේ වෙලා තියෙන්නේ. පැය 4ක්ම මහන්සිලා. දැන් ඉන්න මෙන්න මෙතෙන්ට වෙලා ට්‍රිප් එකක් ලැබෙනකම් ට්‍රිප් එකක් ගන්න බලමු. අද නම් දවස ටිකක් අවුල් කියන්න මම ට්‍රිප් ගත්තේ නැති ඉඳන් දන්නෙත් නැහැ. කොළඹට නම් වැදුනා. මෙතන වදිනවා ට්‍රිප් එකක් වදිනවා. මේක කොහෙටද යන්න තියෙන්නේ? කොළඹට යන්න තියෙන්නේ කිලෝමීටර් 9යි 671යි. ඒක ගියා. ඒක පාඩුයි. හොඳ ට්‍රිප් එකක් ලැබෙනකම් බලාගෙන ඉමු මෙතෙන්ට වෙලා. 2400 පැය 4යි.
බලමු අද දවසේ ඉවර වෙනකොට කීයක් හොයන්න පුළුවන් වේද කියලා. පළවෙනිම දේ දවස් 15 ටාගට් එක දවසකට 10000ක් විතර කරන්න ඕන. තෙල් වලටයි කෑම වලටයි ඔක්කොම වියදම් ඇරලා තමයි දවසට 10 ගන්න ඉතුරු කරන්න ඕන. මේ එකමාර හොයන්න දවස් 15ට. බලමු මට මේක දවස් 15න් කරන්න පුළුවන් වේද කියලා. ඔයාලගේ අදහස දාගෙන යන්නකො මේක කරන්න පුළුවන් වේද මට බැරි වේද කියලා. අද ටාගට් එකේ පළවෙනි දවස බලමු. ඉතින් ට්‍රිප් එකක් ලැබෙනකම් බලාගෙන ඉන්න. අද ට්‍රිප් ගොඩක්ම අඩුයි. නැත්තම් මේ දවස්වල වෙන දවස්වල වැදිනවා සාමාන්‍ය ට්‍රිප්. අද ගොඩක් අඩුයි. අද සෙන සිකුරාදා ඉඳන් දන්නේ කියන්න බලන්න මේ දුවන කට්ටිය සිකුරාදා ට්‍රිප් අඩුයිද කියලා. දැන් වෙලාව ඇවිල්ලා 11යි 18යි. බලමු ට්‍රිප් එකක් ලැබුණාට පස්සේ සෙට් වෙමු. ඌබ එකක් වදිනවා කොහෙටද? ටෙම්පල් රෝඩ්. හරි බලමු. ට්‍රිප් එකක් ලැබුණාට පස්සේ සෙට් වෙමු. හරි මචංලා ට්‍රිප් එකක් ලැබුණා. පික්නිකෙන් තමයි මේක ලැබුණේ. නොගේකොඩට යන්න තියෙන්නේ. ගොයකොඩ පැත්තට යන්න තියෙන්නේ. පොඩි ට්‍රිප් එකක් කිලෝමීටර් 4ක විතර ට්‍රිප් එකක් යන්න තියෙන්නේ. බලමු මේක 200 ගණන් තමයි මට වෙන්නුවේ. බලමු මේක ගිහිල්ලා ඉවර වෙලා කාඩ් පේමන්ට් එක දාලා තිබ්බේ කීයක් හම්බ වෙනවද? කමිෂන් කැපිලා කීයක් ලැබෙයිද කියලා බලමු. හරි සෙට් වෙමු. හරිම ෂෝක් මචං මේ වැරදි ලොකේෂන් එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ පෙන්නපු තැන නෙවෙයි. ඒ කියන්නේ දාපු තැන නෙමෙයි. පිකප් ලොකේෂන් එක තියෙන වෙන තැනක කිලෝමීටර් 5ක් විතර දුරේ. කිලෝමීටර් 5ක් විතර දුර ගිහිල්ලා 200 ගානක හයරයක් යන එක බාඩ වෙන මචං. ඊට පස්සේ පැසෙන්ජර්ම කිව්වා ට්‍රිප් එක කැන්සල් කරන්න කියලා. දැන් ඒකත් කැන්සල් කරලා දැන් බලාගෙන ඉන්නවා. වෙලාව කීයද? 11:26යි. බත්තර මුල්ලට එකක් වදිනවා ඒක ගමුනේ. හරි. ඌබ එකක් වදිනවා ඒක කියලා එමු. ගයිස් අන්තිම ට්‍රිප් එක ඌබ එකෙන් ආවේ 445ක් හම්බ වුණා. දැන් වෙලාව හරියටම ඇවිල්ලා 11:47යි. 11:47 11:26ට මම ට්‍රිප් එක ගත්තේ. විනාඩි 21ක් ගියා මේ දැන් ඊළඟ එක හම්බෙලා ගිහුවා. වෙලාව 11:53යි. ට්‍රිප් එක වැදුනා කිලෝමීටර් 2යි ගාණක් දුර තියෙන්නේ. ගන්නන් තියෙන්නේ මීටර් 600ක් දුරේ. බලමු මේක ගිහිල්ලා ඇවිල්ලා මේක 200 ගන්න මට මතක විදියට බලමු මේක ගිහිල්ලා ඇවිල්ලා අපිට කමිෂන් ගෙවිලා කීයක් හම්බෙයිද කියලා. වෙලාව 11:53යි. ස්පීක් මේකේ අවසානට ආපු ට්‍රිප් එකට 290 ගාණක් ලැබුණා කමිෂන් එක කවන්න නැතුව. එතකොට දැන් වෙලාව ඇවිල්ලා 12:08යි. දවල් 12යි වෙලාව මේ පික් මේකේ තියෙනවා 1785ක්. එතනින් ගියාම ඌබේගේ තියෙනවා 1313ක්. එතකොට 3000ක් විතර වෙලා තියෙනවා. පැය නම් බර ගාණක් කියලා තියෙනවා. 7:00 දන දුවන්න පටන් ගත්තේ. පැය 4:00ක් විතර ගිහිල්ලා තියෙනවා. පැය 4:00ක තාම තියෙන්නේ රුපියල් 3000යි. ට්‍රිප් එකක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ දවස් වල තමයි පාවෙන්නේ ඉතින්. දැන් නම් එපා වෙලා ඉන්නේ මේ කමන්නේ දුම්. ටාගට් එකකුත් අදම කියලා දාගත්තා. තාම 3000යි. අද දවසේ තව 7000ක් හොයන්න ඕන තෙල් වලට ඇරලා. බලමු පුළුවන් වේද කියලා. තව පැය පොඩි ගානක් තියෙන්නේ. බලමු. අන්තිමට ආපු ට්‍රිප් එක ආවා කිලෝමීටර් 5යි දශම ගාණක්. හම්බුනේ 212යි. ප්‍රොමෝෂන් කියලා තියෙන මේ ප්‍රොමෝෂන් කියන එක දන්න කෙනෙක් කියන්නකෝ. කමන්නේ දැන් මෙතන ඌබ එකේ මේක කම්ප්ලීට් කරමු. හරි තව එකක් වදිනවා. ඒක දන්න කෙනෙක් කවුරු හරි කියන්නකෝ. මේකේ දැන් තියෙනවා 1000 ගාණක්. බලමු කීයක්ද කියලා. නෑ අවසාන ට්‍රිප් එකට 445ක් තියෙනවා. මේ ලැබුණේ 212යි. අනිත් එක ඌබ එක ගැන ගෙවනවත් දන්නේ නෑනේ. කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ. වෙලාව 12:35යි. ගයිස් දවසම වේලි ඉඳලා 12:41ට වැදුනා දෙහිවලට හයර් එකක්. මේක පිකප් කරන්න යම් බලන්න. දැන් අපි මේ ගිහිල්ලා බලමු 700 ගානක් දැක්කේ. 12:42යි දැන්. මේක පික් කරලා ඩ්‍රොප් කරලා බලමු කීයක් හම්බ වෙනවද කියලා. ගයිස් අන්තිමට ආපු ට්‍රිප් එකට 587ක් ලැබුණා. මේක මෙතනින් එන්ඩ් කරලා මේක රේට් කරමු. එතනින් පස්සේ අද දවසේ මේක ගන්න. අද දවසේ earnings වලට ගියාට පස්සේ වදිනවා මෙතනින් වදිනවා මේ බලමු today earnings වලට ගිහිල්ලා 2300 දෙකක් තියෙනවා පික්මි එකේ. එතනින් ගියාම රූප එකට ගිහිල්ලා බලමු. අතන 2300 යන තිබ්බේ. හරි මේක ඔන්ලයින් දාමු. 2300 මෙතන 1700
18ක් තියෙනවා. වෙලාව 1:15යි. 1:15 වෙලාව මේ මම පැයක විතර බ්‍රේක් එකක් ගන්න. මොකද මගේ චූටි වැඩ ටිකක් තියෙනවා. 2:15ට සෙට් වෙමු. දැන් මේ වෙනකොට 1:15 වෙනකොට 1:15 වෙනකොට හොයලා තියෙනවා. අතන තිබුණ කීයද 2300යි නේ. 2300යි 1700යි 3400ක් වෙලා දෙනවා. 1:15යි. පැයක බ්‍රේක් එකක් කරන් අපි 2:15ට වගේ සෙට් වෙමු. hello guys. පැයක බ්‍රේක් එකක් ගන්නවා කියලා තමයි මම කිව්වේ. 1:15ට හරියටම නතර කරේ. හරියටම දැන් පැය දෙකක බ්‍රේක් එකක් මම අරන් මේ පේනවනේ. 2:18යි. පැයක බ්‍රේක් එක රබර් වෙලා පැය දෙකක් වෙලා. මම කිව්වේ පැයක බ්‍රේක් එකක් ගන්නවා කියලා. පැයේ බ්‍රේක් එක රබර් වෙලා පැය දෙකක් වෙලා. දැන් වෙලාව 3:18යි. දැන් වැඩ පටන් ගන්න යන්නේ ආපහු මේ ඌබේකේ අද දවසට මේ 3යි කාල වෙනකම්ම ඌබේකේ තියෙන 1718යි. එතනින් ගියාට පස්සේ අපි බලමු පික්මීකට ගිහිල්ලා පේනවනේ. පික්මීකේ තියෙන 2292යි. දැන් එකක් ලැබෙනකන් එමු. මෙතන දැන් ඔන්ලයින් ඉන්නේ. මෙතන පේන සර්ජන් ට්‍රිප් කියලා තියෙනවා. මේ දැන් ආපහු ආහාරයක් ලැබෙනකන් ඉමු මෙතෙන් එලා බලාගෙන. එක තුනක් නම් වැදුනා. මට ගන්න බැරි වුණා මෙතනදී. මේ සම්පූර්ණ ගාන 3යි කාලෙ වෙනකන් 4000ක් වෙලා දෙනවා. බලමු ඉස්සරහට. හරි ඉතින් guys ළඟ ට්‍රිප් එකක් වැදුනා මේ 300 ගණන් ට්‍රිප් එකක්. දැන් ඒක අපි පික් කරගන්න යමු. දෙන්නෙක් හිටියා. ඉතින් guys අන්තිම ට්‍රිප් එක ඉවර කරා. පික්මී එකෙන් ලැබුණ අන්තිම ට්‍රිප් එක ඉවර කරා. 283ක් ලැබුණා. 283යි කිලෝමීටර් 4ක් විතර යනවා. දැන් ඉතින් ට්‍රිප් එකක් ලැබෙනකම් බලාගෙන ඉන්න මෙතනට වෙලා. වදින එකක් ඌබ එකක්. කොහෙද ඒක නැතුව එමු. මේව තමයි දැන් තියෙන්නේ. up and down ට්‍රිප් එකක් ලැබුණා. පික්මී එකෙන් ලැබුණේ. දැන් ඒක පික් කරන්න යමු.
250 මචන් තියෙන්නේ. ගයිස් දවසේ කීවෙනි ට්‍රිප් එකද නම් දන්නේ නැහැ. මට මතක නැහැ හරියට. අවසාන ට්‍රිප් එකේ ගිහිල්ලා 495ක් ලැබුණා. මේක මෙහෙම රේට් කරමු. දැන් ඉතින් ආපහු ට්‍රිප් එක ලැබෙනකන් එමු. රතු වෙලා තියෙන්නේ මේ හීට් මැප් එක රතු වෙලා තියෙන්නේ. රතු වෙලා තිබ්බට වදීද දන්නේ නැහැ. බලමුකෝ බලාගෙන ඉමු. ඉතින් ගයිස් මෙතන මම සෑහෙන වෙලාවක් හිටියා. දැන් වෙලාව ඇවිල්ලා 5:27යි. පේනවනේ. පේනවද නැත්නම් පොඩ්ඩක් එන්න බලන්න. 5:27යි වෙලාව. ඉඳලා බැරිම තැන හයර් එකක් ආවා 1500 ගානේ කඩුවලට එකක්. මම ඒක ගත්තා මචං. නැත්තම් මේ අද යන්න වෙන්නේ නිකම්ම. මේ පික් කරන්න මීට 400ක් දුර යන්න ඕන. අපි බලමු ඒක පික් කරලා ඩ්‍රොප් කරලා එමු. කඩුවලට යන්න ඕන. ඊළ අතර මං වෙන ෂේප් එකක් තමයි තියෙන්නේ රැයට. මේ බලමු ගිහිල්ලා අපි බලමු මොකද වෙන්නේ කියලා. යන් අපි. hello guys. වෙලාව රෑ 7යි. පික් මේකේ තියෙන තාම 4400යි. එතනින් ගියාම Uber එකේ තියෙන 1700යි. දැන් ඉන්නේ අතුරුගිරියේ. අතුරුගිරියේ ඉන්නේ කොහෙටද? පොඩි හයටයක් වදින මට දැන් තලවතු කොට පැත්තට ගියොත් හොඳයි කියලා හිතෙනවා. වෙලාව රෑ 7යි වෙලාව. සම්පූර්ණව තියෙන්නේ තාම මේ 6100යි. මේ එළියට බැස්සේ දවසකට 10ක් හොයනවා කියලා හිතාගෙන රෑ 7 වුණා. උදේ 7:00 ඉඳලා රෑ 7 වුණා. මේ පැය 12ක් ගිහිල්ලා රුපියල් 6000යි තියෙන්නේ. මේ අද මොකද්ද උනේ වැරදි ටික කියලා පස්සේ කල්පනා කරලා බලමු ඊදවසේ. අද මාර විදියට අඩුයිනේ. පැය 12ටම රුපියල් 6000යි. මේ දෙකේම ඒ කියන්නේ දෙකේම එකතුව Uber සහ Pikmi දෙකේම එකතුව රුපියල් 6000යි තියෙන්නේ. මේ මෙතනින් නම් ආයෙත් කොහොමවත් වදින්නේ නැහැ කොළඹ පැත්තට. ඒක තලවතු ගොඩට යන්න ඕන. තලවතු ගොඩට යන්න තව තියෙනවා කිලෝමීටර් 8ක් තියෙනවා. තලවතු ගොඩට යන්න කිලෝමීටර් 8ක් තියෙනවා. මේ විනාඩි 25ක් විතර යනවා. තෙලුත් ඉවරයි වගේ. තෙල් ගෙවුවම ඇති මේකක් නැහැ. පේනවා ඉන්න දැන මේ බලමු තෙල ටිකක් මේකට ගහගෙන තලවතු ගොඩ පැත්තට ගිහිල්ලා මේ ආයෙත් එකක් අරන් යන්න try එකක් දෙමු. එන්න ඕක තමයි තත්ත්වය. ඉතින් අද දවසේ ටාගට් එක දවස් 15න් එකමාරක් 10ක් හොයන්නේ කොහොමද? මේකේ තෙල් ගෙවුවම 6100න් තෙල් 2000ක ගෙවුවත් රුපියල් 4000යි. බලමුකෝ try එකක් දෙමු. ඉතින් guys මම තලවතු කොට පැත්තට එන ගමන් ඉද්දි මේ හයර් එකක් වැදුනා බත්තර මුල්ලට. මෙතන ඉස්සර මේ මියුසිකල් ෂෝ එකක් තියෙනවා. එතනට ගමන් වැදුනේ මේ දැන් Pikmi එකේ අද සම්පූර්ණම තියෙනවා 5050ක්. එතන ගියාම Uber එකේ තියෙනවා 1700ක්. එතකොට දැනට ටෝටල් එක තියෙනවා අද දවසේ 6750ක් තියෙනවා. මදි ඉතින් බලමු. දැන් මෙතන හයර් එකක් ගද්දි මම මෙතෙන්ට වෙලා ඉන්නවා. දැන් මෙන්න මේ වගේ ප්ලේස් එක තමයි ඉන්න පේනවනේ. හැමතැනම කළුවරයි. මේ වගේ තැනක ඉන්නේ. බලමු හයර් එකක් ගත්ත ගමන් සෙට් වෙමු. guys මෙන්න මේ විදිහට 4 වෙනි දවසේ ඉවර වෙනවා. වැඩ නතර කර අද හයර් දුවලා ඉවරයි. අද දවසට Pikmi එකේ තියෙනවා 6055ක්. Uber එකේ තියෙනවා 1718ක්. එතකොට ටෝටල් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 7760ක්.
71ක් ආසන්නම 100ට වටේලා ගමු 7800ක් කියලා. එතකොට මේ 7800 හොයන්න කිලෝමීටර් 154ක් දුවලා දෙනවා. ඒ කියන්නේ මේ හයස් විතරක් නෙමෙයි එහෙට මෙහෙට ගියේ ඒවා ඔක්කොම කිලෝමීටර් අද දවසට 154ක් දුවලා දෙනවා. මෙතන අමතරව කොහොම කිලෝමීටර් 30ක් 40ක් විතර මේ හයස් වලට අමතරව ගිය කිලෝමීටර් තමයි තියෙන්නේ. ඒකට කිලෝමීටර් 154යි 7800යි. තෙල් 2500ක් ගිහිලා තියෙනවා. එතකොට අර මම උදේ මටම දාගත්ත ටාගට් එක දවසට 10000යිනේ. එම් බැලුවොත් ඉතින් මේ අද 5000ටත් අඩුයි. ඒ කියන්නේ මම ෆේල්. ඒ කියන්නේ ටාගට් එකේ පළවෙනි දවසම ෆේල්. බලමු අපිට පුළුවන් වෙයිද කියලා. හෙට අලුත් දවසක් බලමු හෙටත් ටිකක් උදේම පටන් ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ අද දවසේ සමරිය ඕක තමයි. මෙන්න මේ විදිහට තමයි අද දවසේ ගෙවෙන්නේ. එහෙනම් ඊළඟ දවසේ සෙට් වෙමු. ජය වේවා.